ආයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ගෙදර හැමෝටම ඇතිවෙන පොඩි ප්‍රශ්නයක් ගැන. ඒක තමයි ගෑස් කුකර් එකක් අලුතෙන් ගන්නකොට ගෑස් බටේ හයි කරනකොට එහෙම නැත්නම් අලුත් බටයක් මාරු කරනකොට බටේ ගෑස් කුකර් එකට හයි කරනකොට එන තදවීම ගැන ප්‍රශ්නේ. සමහරු මේක හයි කරන්න බටේ බලෙන් තදින් ඇදලා ඇතුළට තල්ලු කරන්න උත්සාහ කරනවා. තවත් සමහරු ස්ක්‍රූ ඩ්‍රයිවර් ඒ වගේම පිහිතල වගේ දේවල් මේකට භාවිතා කරනවා. එහෙම කරන්න එපා. මේක වතුර බටයක් නෙමෙයි. LPG ගෑස් ලයින් බටයක්. වැරදි විදිහට හයි කරොත් ගෑස් ලයින් බටේ ඩැමේජ් වෙලා ගිනි ගැනීමේ අවදානමක් තියෙනවා. ඒක නිසා අද වීඩියෝ එකේදී අපි බලමු ගෑස් බටේ තද වෙන්නේ ඇයි? සවි කිරීමට පෙර මොනවද බලන්න ඕන? බටේ තරමක් තද නම් ආරක්ෂිතව කරන්න පුළුවන් දේවල් මොනවද? සයි කළාට පස්සේ ගෑස් ලීක් එකක් තියෙනවද කියලා කොහොමද බලන්නේ? අද වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම අපි බලමු. ඉතින් යාළුවනේ අපි පළමුව ගෑස් රෙගුලේටර් එක ගෑස් ටැංකියට සම්බන්ධ කරලා තියෙනවා නම් මේ පැත්ත අපි ඒක අයින් කරගන්න ඕන. මොකද නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ගෑස් කුකර් එකට හයි කරනකොට මේ රෙගුලේටර් එක ගෑස් සිලින්ඩරෙන් ඉවත් කරගන්න ඒක ගොඩාක් ආරක්ෂිතයි. අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඕන පළමු දෙයම ඒකයි. ඉතින් ඔයාලා වෙළඳ පොලෙන් බටයක් ගන්නකොට මෙතෙන් මේ ගෑස් කුකර් එකේ ගෑස් ලයින් එකට සෙට් වෙන ගානට බටයක් තෝරගන්න. නැත්තම් කොහොමත් අද වෙනවා. ඒකින්ද එතෙන් හරියන බටයක් පළමුව තෝරගන්න. මොකද පොඩි බටක් තියෙනවා, ලොකු බටක් තියෙනවා. ඒක නිසා මෙතෙන් ගැළපෙන එකක් වෙළඳ පොලෙන් හරියටම බලලා ඔයාලා ගන්නකොට මේක මැනගෙන ගිහින් හරි තෝරලා ගන්න. ඉතින් ඔයාලා ගෙනාවු බටේ ගොඩාක් තද නම් තමයි මේ ක්‍රමය යූස් කරන්න ඕන. මේක ගොඩාක් මම අනුමත කරන එකක් නෙමෙයි. ඉතින් මේකට අපි ටිකක් සැරවුණු වතුර ටිකක් ගන්නවා මේ විදිහට. මේක අවුණු වතුරේ ඊට පස්සේ අපේ ගෑස් අලුතෙන් ගෙනාවු ගෑස් බටේ මෙහෙම විනාඩි 2ක් විතර ඇතුලේ දාලා තියන්න. මොකද ටුට්ටි වෙලාවක මේ බටේ උණු වෙනවා. ගෑස් බට ගන්නකොට හරියටම සෙට් වෙන බටේ ගත්තා නම් මේක කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඕන්න මම දැන් මේක විනාඩි 2ක් විතර තියලා තමයි ආපහු මේ ගත්තේ එළියට. දැන් මේ බටේ අපි හයි කරන තැන මෘදු වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ගෑස් කුකර් එකේ ගෑස් ස්විච් එක ඔන් කරලා තියෙනවා නම් අපි ඒක අනිවාර්යයෙන්ම ඕෆ් කරන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයාලා සැලකිල්ලෙන් බලලා කරන්න. මොකද ගෑස් බටේ හයි කරනකොට මේක ඔන් වෙලා තිබුණොත් ගෑස් ලීක් වෙන්න බලනවා. ඒක නිසා පළමුවෙන්ම මේක ඕෆ් කරගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ඊට පස්සේ අපි මේ ගෑස් බටේ කට ගෑස් කුකර් එකේ හයි කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් දැන් මේක පොඩ්ඩක් රස්නේ තියෙන වෙලාවටම තමයි ලේසි හයි කරගන්න. මෙන්න මෙහෙම හිමින් සැරේ ගෑස් කුකර් එකේ කටට බට තියලා මෙහෙම හිමින් සැරේ ඇතුළට තල්ලු කරන්න. ඒ වගේම ස්ක්‍රූ නියම් මොනවා හරි ෆ්ලැට් ස්ක්‍රූ නියම් පිහිතල වගේ දේවල් භාවිතා කරන්න යන්න එපා. එහෙම කැපුණොත් එහෙම මෙතනින් ඊට පස්සේ ගෑස් ලීක් වෙන්න බලනවා. ඒ නිසා පුළුවන් තරම්ම මෙහෙම බටේ ඇතුළට තල්ලු කරලා මෘදු විදිහට හයි කරගන්න බලන්න. ගොඩාක් නමන්න කරන්න යන්න එපා. මෙහෙම ඇතුළටම පුළුවන් තරම් ගෑස් බටේ මෙහෙම ඇතුළට බස්ස ගන්න මම මේ කරා වගේ. ඉතින් යාළුවනේ මම දැන් මේකේ ගෑස් බටේ හයි කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේකේ ක්ලිප් එක ගෑස් හෝස් ක්ලිප් එක මේකට හයි කර ගන්න ඕන. මේකට ඉතින් අපි භාවිතා කරන්න ඕන ෆ්ලැට් ස්ක්‍රූ නියනම් මේ විදිහට අපි මෙතන ඇතුළට මේක දාලා ෆ්ලැට් ස්ක්‍රූ නියම් මේ ඇනේ හොඳට ටයිට් කර ගන්න ඕන. මේ ඇනේ හොඳට ටයිට් වුණොත් තමයි ගෑස් හෝස් එක ආපහු ඇදිලා එන්නේ නැත්තේ. ඒක නිසා හොඳ ටයිට් විදිහටම මේක ටයිට් කරගන්න ඕන. ටයිට් කරලා අවසානයේ මේක හොඳින් ටයිට් වෙලාද කියලා මේ මෙහිම අල්ලලා බලන්න. අල්ලලා බලලා බටේ පොඩ්ඩක් ඇදලාත් බලන්න. මේක හරියටම ටයිට් වෙන්න ඕන. මොකද නැත්තම් මෙතනින් ගෑස් ලීක් එකක් ඇති වෙලා ගින්නක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. හොඳයි යාළුවනේ අපි දැන් ගෑස් බටේ අපේ ගෑස් කුකර් එකට හයි කරගෙන ඉවරයි. අපි දැන් බලමු
අපේ වැඩේ සාර්ථකයිද කියලා ගෑස් කුකර් එක ඔන් කරලා. ඔන්න මම දැන් රෙගුලේටරේ ගෑස් රෙගුලේටරේ ගෑස් ටැංකියට මෙහෙම හයි කරලා මෙහෙම ස්විච් එක පාරට දාලා බලනවා. දැන් මේක මම පොඩ්ඩක් රෙගුලේටරේ හොල්ලලත් බලන්න. මොකද මේක ලූස්ට හයි වෙලා තිබ්බොත් මෙතනමුත් ගෑස් ලීක් වෙන්න උත්සාහ කරනවා. ඒක නිසා දෙපාරක් විතර මේක හයි කරාට පස්සේ හොඳට හොල්ලලා බලන්න රෙගුලේටරේ හරියටම මේක ශක්තිමත් විදිහට හයි වෙලා තියෙනවද කියලා. ඒ වගේමයි මේකේ බටෙත් අර ක්‍රමයටම තමයි හයි කරගන්න ඕන. අර විදිහටම පුළුවන් ඔයාලට වතුර එක්ක දාලා හිරම නම් හයි කරගන්න. දැන් මම මේක ගෑස් කුකර් එක මේ විදිහට ඔන් කරනවා. මෙහෙම දෙපාරක් විතර ඔන් කරන්න. මොකද ගෑස් තියෙන්නේ ටුට්ටක් දුර. ඊපස්සේ තමයි මෙතන ගෑස් එන්නේ. දැන් ඔන්න ලිප මේ විදිහට හොඳට පත්තු වෙනවා. ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි. ඉතින් මම හිතනවා ගෑස් කුකර් එකේ බටය මේ විදිහට සරලව හයි කරගන්න ඔයාලා යම් දෙයක් ඉගෙන ගන්න නැති. ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, ඒ වගේම like කරන්න, ඒ වගේම share කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.